ඔගොල්ලෝ මේ පෑන ක්ලිප් එකක් දැකලා තියෙනවා. ඔගොල්ලෝ මේ පෑන ක්ලිප් එකකටත් වඩා පොඩි මයික්‍රොෆෝන් එකක් දැකලා තියෙනවා. ඉතින් අද රිවිව් කරමු Boya Mini 16 එකෙන් එන ස්මෝලස්ට් මයික් එක ගැන. Boya Mini 16 කියන මයික් එක. ඒක පොඩි වුණාට ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ අපිට හම්බෙන ෆීචර්ස් මොනවාද සහ මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන දේවල් මොනවාද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් අන්බොක්සින් එකේදී අපිට මේ විදියට බොක්ස් එකේ ඉස්සරහා බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක Boya Mini කියලා අපිට බලාගන්න පුළන්. ඒ වගේම 2.4 GHz Ultra Mini Wireless Microphone කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් බොක්ස් එකේ පිටිපස්ස පැත්තට ගියොත් අපිට බලන්න පුළුවන් මේ මයික්‍රොෆෝන් එකේ තියෙන ෆීචර්ස් ටික ඒගොල්ලෝ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 5 gram of mini microphone and 3 level of AI noise cancellation කියන පහසුකම තියෙනවා. ඒ වගේම 60 bit 2 Hz and 24 Hz කියන බිට් රේන්ජ් එකත් සහ එක ප්ලග් ඇන් ප්ලේ ෆීච් එක තියෙන හින්දා ඔගලන්ට ගොඩක් ලේසියෙන් මේක ෆෝන් එකට සම්බන්ධ කරලා ෆෝන් එකට හෝ කැමරාවට සම්බන්ධ කරලා ඔගලන්ට රෙකෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මම මේ අරගෙන තියෙන්නේ මේක ලයිටිං වර්ෂන් එක. ඒ කියන්නේ iPhone සහ iPad වලට විතරක් යස් කරන්න පුළුවන් වර්ෂන් එක. ඉතින් ඔගොලන්ට මේක ටයිප් C එක උනත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ මයික්‍රෆෝන් එක 6 hours යස් කරන්න පුළුවන්. ඒ වගේම මීට 100ක් දුර ඔගොල්ලන්ට දුර ඉඳන් රෙකෝඩිං කරන්න ඔගලන්ට පුළුවන්. මේ විදියට අපි බොක්ස් එක ඕපන් කරගත්තොත් ඕපන් කරගත්තම අපිට මුලින්ම අපිට බලන්න පුළුවන් මේ Boya Mini 16 කියන මයික්‍රෆෝන් එක සහ ඒකට අවශ්‍ය ඇඩප්ට එක අපිට මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මයික්‍රෆෝන් එක අතට ගත්ත හම ගොඩක් සැහැල්ලු සහ ගොඩක් පොඩි ගතියක් ඔගලන්ට ඒක පේන ඇති. ඇඟි මගේ අතත් එක ගත්තොත් ගොඩක් චූටි ගොඩක් පොඩි මයික්‍රෆෝන් ඇක් විදියට අපිට මේක බලාගන්න පුළුවන්. ඉතින් ඔගලන්ට පොඩි කලිප් එකක් එනවා. ඒක කොහි හරි රඳවන්න නැත්තං ඔගොල්ලන්ගේ කොල එක ගහගන්න උනත් පුල්. ඉතින් ඊගාට බැලුවොත් එහෙම ඔගලන්ට ඊට පස්සෙ බලාගන්න පුළුවන් මේකට මේක ලයිටිං ඇඩප්ට එක. ඉතින් මේ ලයිටිං ඇඩප්ට එකෙන් තමයි ඔගොලන්ට මේක පහසුවෙන් ඔගොලන්ගේ iPhone එකට කනෙට් කරලා ඔගොලන්ට ලේසින් රෙකෝඩ් කරන්න හැකියාව තියෙනවා. ඒවගේම ඉතින් මේ බොක්ස එකේ තවයනවා ඔගොලන්ට බලාගන්න පුළුවන් බොක්ස එක පිටි පස්සෙන් මේ විදියට චාර්ජ එක ඔගලන්ගේ මයික එකට අවශ්‍ය චාර්ජ එක සහ පේපවර්ඩ්ස් බලාගන්න පුළුවන්. ඒ වගේම මේකට 6 month warranty කාඩ් එකක් හම්බෙනවා. ඒ වගේම ගයිඩ් බුක් එහෙකුත් ඔගලන්ට බලාගන්න පුළ. ඉතින් මේක තියෙනවා කොහොමද මේක නොයිස් කැන්සලේෂන්නේ ලෙවල්ස් තුන චේන්ජ් කරගන්න. එතකොට මේක කොහොමද අපි ඔන් කරගන්න ඔෆ් කරගන්න සහ මේක AI වොයිස් ඉෆෙක්ස් තුන කොහොමද චේන්ජ් කරගන්න කියලා මේක සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ඒගොල්ලො අපිට මේ විදිහට Boya කියලා බ්‍රෑන්ඩ් කරපු මේ වගේ පොඩි බෑග් එකක් කව එකක් අපිට බලාගන්න පුළන්. එතකොට ඔගලන්ට මේ මයික්‍රෆෝන් එක සහ චාර්ජ එක ඒ ටික මේකට දාලා ගලන්ට පහසුවෙන් කොය හරි යනවන අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ බොක්ස එකේ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉති ඕගලන්ට මේක චාර්ජ් කරද්දි
මේ විදියට මයික්‍රෆෝන් එක අරගෙන ඔගලන්ගේ ඒ දීල තියෙන චාජය ඔගොලන්ගේ ඕනෙම USB පෝට් එකකට සම්බන්ධ කරලා මේකේ අනිත් පැත්ත ඕගොලන්ගේ මයික්‍රෆෝන් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතිං මේක ඇඩප් එකට චාජ එකක් අවශ්‍ය වෙන්න නැහැ එක ෆෝන් එකට කනෙට් කරන්න තියෙන්නේ. ඉතින් මයික එක විතරයි මෙහෙම ඔගලන්ට චාර්ජ් කරන්න තියෙන්නේ. ඉතින් මේක පැයක් වගේ ඇතුළත ෆුල් චාර්ජ් වෙනවා. ඒ වගේම ඔගලන්ට මේක පැය 6 යූස් කරන්නත් පුළුවන්. අපි බලමු දැන් මේකේ තියෙන ෆීචර්ස් සහ මේකේ තියෙන ෆීචර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඉතින් දැන් මම මේ කතා කරන්නේ ඒ මයික් එකෙන් ඔගලන්ට ඇහෙන ඇති කොච්චර කොලිටිද කියලා මේ මයික් එකේ සවුන්් එක මං ඔගලන්ට මේක පලවෙනි වොයිස් කැන්සලේෂන් ලෙවල් එකින් ඔගලන්ට කතා කරල පෙන්න්න මේ තියනෙ පලවෙන් ලෙලින් දැම කලින් කතා කරේ දැ මේ තියෙන්නේ දෙවැනි ලෙවල් එක ඉන් කතා කර දර පලවෙනි වොයිස් එකට වඩා ගොඩක් ක්ලිය ඇහෙනව ඇති දැම්මම් මේක චේන්ජ් කරන්නම් තුන්වෙනියකට ඉති මේ තියෙන්නේ තුන්වෙනි එක ඉතින් මේක ඔගලන්ට ලොකු වෙනසක් තේරෙන් නැතුව ඇති මං මොකද මං මේ ලෙවල් 3ම යස් කරේ ඉන්ඩෝ ඒරියා එක රූම් එක ඉතින් මේක ගොඩක් වැඩ කරන්නේ ඔගොල්ලො අවට්සයිඩ් රෙකෝඩ් කරනවනම් පුළුව මම වෙන දවසක බ්ලොග් එකක් කරද්දි මවගලන්ට එතනදි පෙන්න්නම් මේක කොච්චර වොයිස් එක කලියද කියලා අවුඩ්ඩෝ අපි රෙකෝඩ් කරද්දි ති මේක වොයිස් ටයිප් 3ක් තියෙනවා පලවෙනි එක තමයි ඔරිජිනල් පොයිස් එක දෙවැනි එක පොඩ්ඩක් ඩී පොයිස් එකක් ඉති ඒක ගොඩක් ඔගොලන්ට ෆනී කන්ටෙන්ට් වගේ හදනවනම් ඕගලන්ට ඒ වොයිසස් දෙක යස් කරන්න පුළුව මටත් ගොඩක් ගදගත්තේ බ්ලොග් කර දීවත් තුන්වෙනි එක ෆීමේල් වොයිස එකක් තමයි තියෙන මම්බේ වොයිස් තුනම ට්‍රයි කරලා පෙන්න්න මේ තමයි පලවෙනි වොයිස් එක ඉතින් මේ තියෙන්නේ පලවෙනි වොයිස් ඉෆෙක්් එක ඒක කර ගොඩක් මේ ඔගලන්ට කොමඩි කරනවනම් මේ වගේ වොයිස් එකක් දාලා හොඳ වීඩියෝස්ටිය හදන්න පුළුව මේ දීන පලවෙනි පොයිස් ඉති මේ වොයිස් එක තමයි මේ ආතල වොයිස් එක ඉතින් ඔගලන්ට මේකත් යස් කරන්න පුළ ඔගොල්ල ෆනී කන්ටෙන්ට් හදනවන මේ ඉස්සරහට මාත් පොඩ යස් කරනවා කරන ඉස්සරහ බ්ලොග් වලදී ඉතින් මේකත් ඔගලන්ට ෆනී කන්ටෙන්ට් හදන්න පාවිච්චි කරන්න යස් කරන්න පුළුවන්. ඉතින් ඔගලන්ට මේ වොයිස් චේන්ජ් කරන්න හරි ලේසි ඔගොල්ලන්ගේ මයික් එක කියන්නේ දැ මේ මයික එක ගත්තොත් මේ මයික එක මෙතන තියෙනවා එන්නාර් කියලා බටන් එක එන්නාර් කියලා පොඩි බටන එකක් තියෙනවා මයික එකේ තියෙන එන්නාර් කියන බටන් එකෙන් ඒක දෙපාර ප්‍රෙස් කරහම වොයිස් කැන්සලේෂන් ලෙවල් සොල්ට වාරුවෙනවා එතකොට ඔගොල්ලන්ගේ ඇඩප්ට එකේ තියෙන කියන ෆෝන් එකට සම්බන්ධ කරන ඇඩප්ට එක ඒක තියෙනව එන්නාර් කිය ඒක දෙපාරක් ප්‍රෙස් කරහම එක එෆෙක්් එකට මාරුවෙනම අයි තාපාරක් එහෙම ප්‍රෙස් කරහම ඒගා වොයිස් එකට චේන්ජනවා ඒ විදියට හරිම පහසුවෙන් ගොලන්ට වොයිස් වලට චේන්ජ් කරගන්න පුළුව තමයි අද වීඩියෝ එක ඉවර වෙන්න ඉතින් මේ මයික එක තම මම ඉස්සරහටත් පාවිච්චි කරන්නේ ඉස්සර බ්ලොග්වලද ඉස්සරමගේ වීඩියෝස් වලදී ඒ ඔක්කොගෙම මේ මයිකතම මේ යස් කරන්න ඉති ඔගලන්ට මයික එක තියෙන කොලිටිය එක ඔගලන්ට බලන්න පුළුව ඉතින් ඒ වගේම මේ මයික එක මම බයි කරේ OTC කියන වෙබ් එකෙන් otc.lk කියන වෙබ් එකෙන් තමයි මම මේ මයික එක බයි කරේ ඉතින් ඕගොල්ලන්ට වෙබ්සයිට් එක චෙක්කල් ඕගලන්ට පුළුවන් ඒ ඩීටේස් ටික ගන්න මේ මයික එක වගේම තව ලොකු මයික් වේරියේෂන්ස් ටිකක් තියෙනවා එතන දේවල්වලට අවශ්‍ය ස්ට්‍රීම් කරනවනම් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවනම් ඒ වගේ දේවල්වලට අවශ්‍ය හැම දෙයක්ම මේ මයික්ද එතකොට ඕගලන්ට පවර් බෑන්ක්ස් ගොඩක් දේවල් එතනින් ගන්න පුළුවන්
ඉතින් ඔගලන්ට ශොප් එක විසිට කල්ලා ගන්නත් පුළුව ගලට Google මැප් එක සේච් කරපුම හවාගන්න පුළන් කොද ප්ලේස් එක කියලා ඒ වගේම මමත් මේක ඔන්ලයින් තමයි ඩිලිව කරගත්තේ ඉති ඔගලන්ටත් පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට් එක තරු ඩිලිව කරගන්න ඔගලඟි ගෙදට ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් මේ වගේම සෙට්ටමු ඉතින් චැනල් එක සබස්ක්‍රයිබ් කරල නැත්තා ඉතින් ගුල චැනල් එකට අලුත් කෙනෙක් නම් මම ගොඩක් චැනල් එක කරන්න බ්ලොගින් ටෙක් ගැජෙට්ස් වගේ අයිටම්ස් රිවිව් කරන එක අන්බොක්සිං කරන එක සහ මගේ එදිනෙදා ජීවිතය එදිනෙදා ලයි් එක හම්බෙන එක්ස්පිරියන්ස් ඔගොල්ල එක බෙදා ගන්න එක දිගොලොත් මේ වගේ වීඩියෝසල්ට කැමතින මගේ චැනල එක සබස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න ඉතින් මම අනුජ තව එපිසෝඩ්ඩයකින් සෙට්ටමු අදට ගිහිල්ලෙන්නක් සීව්